හිතන්න ඔබ ලිෆ්ට් එකකට ඇතුළු වෙනවා. බටන් කිහිපයක් ඔබනවා. හදිසියෙම හැසිරීම අමුතු හැසිරීමක් පෙන්වනවා. අවට බලනවා, ඇතුළට පිටට යනවා. කවුරු හරි සිටිනවා වගේ හැසිරෙනවා. ඉන්විසිබල් කෙනෙකු එක්ක කතා කරනවා වගේ. මොහොතකින් ඔබ අතුරුදන් වෙනවා. සති කිහිපයකට පස්සේ ඔබගේ මල සිරුර හමු වෙන්නේ. ලෝකයම කම්පිත කරන තැනක. මේ තමයි එලිසා ලෑම්ගේ අභිරහස් භයානක කතාව. ඔබට මේ වගේ සත්‍ය ට්‍රූ ක්‍රයිම් කතා බලන්න කැමති නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අදත් බලමු පට්පට් ගාලා ලෝකේ අස්සක් මුල්ලක් නැර සිදු වූ සත්‍ය සිදුවීමක්. මම ෆයිස් රාජපක්ෂ. අපි යමු ඇත්ත හොයන්න. 2013 ආරම්භයේදී 21 හැවිරිදි ශිෂ්‍යාවක් වන එලිසා ලෑම් තනිව ලොස් ඇන්ජලිස් ගමන් කරනවා. ඇය තමන්ගේ ගමන සෝෂල් මීඩියා එකේ ෂෙයා කරනවා. හැම දෙයක්ම සාමාන්‍ය පෙනුමකින් යුතුව තිබුණා. නමුත් මෙය සෝෂල් මීඩියා එකේ අභිරහස්ම කතාවක් බවට පත්වන බව කිසිවෙකුට හිතාගන්න බැරි වුණා. එලිසා ලෑම් වැන්කූවර් කැනඩාහි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇය ලිවීමට, ගමන් කිරීමට සහ තමන්ගේ සිතුවිලි සෝෂල් මීඩියා එකේ ෂෙයා කිරීමට කැමති කෙනෙක්. ජනවාරි 2013 දී ඇය කැලිෆෝනියා පුරාම තනිව ගමනක් ආරම්භ කළා. දෙයක්ම සාමාන්‍ය පෙනුමකින් යුතුව තිබුණා. නමුත් ඇය ඩවුන්ටවුන් ලොස් ඇන්ජලිස්හි සිසිල් හෝටල් එකේ එදින රාත්‍රියේ නවතින්නට සිතුවා. මේ හෝටලය අඳුරු සහ අනුසරණීය ඉතිහාසයක් තියෙන තැනක්. මුලදී ඇය ෂෙයාර්ඩ් රූම් එකක සිටියේ. නමුත් ඇය සමග සිටිය අය ඇයගේ හැසිරීම අමුතු කියලා කම්ප්ලේන්ට් කළා. එම නිසා ඇය ප්‍රයිවට් රූම් එකකට මාරු වුණා. 2013 ජනවාරි 31 වෙනිදා ඇය අතුරුදන් වෙනවා. පවුලේ අය කනස්සල්ලට පත් වෙලා පොලිසියට දැනුම් දුන්නා. සර්ච් ටීම්ස් එක හොටලේ සම්පූර්ණයෙන්ම සෙවීම සිදු කළා. රූම් එකෙන් රූම් එකට, ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට. නමුත් කිසිම සටහනක් හමු නොවුණා. ෆිසිකල් ස්ට්‍රගල් කිසිවක්, එවිඩන්ස් කිසිවක් නැහැ. ඉන්පසුව පොලිසිය එලිවේටර් CCTV ෆුටේජ් එක රිලීස් කළා. එය දැක්කාව ලෝකයේම කම්පිත වුණා. ඇය එලිවේටර් එකේ බටන්ස් ඔබනවා, නමුත් කිසිවක් ක්‍රියා නොකරනවා. ඇය අතුලට පිටට යනවා, හෝල්වේ එක බලනවා, කවුරු හරි සිටිනවා වගේ. නැතහොත් ඉන්විසිබල් කෙනෙකු එක්ක කතා කරනවා වගේ. ඉන්පසු ඇය අමුතු අතේ හැසිරීම් පෙන්වන්න පටන් ගන්නවා. එලිවේටර් ඩෝස් සම්පූර්ණයෙන්ම ඕපන් තත්වයෙන් පවතිනවා. ඇය පිටට යනවා. ඒක අන්තිම වතාව ඇය ජීවත්ව දැක්කා. දවස් කිහිපයක් ගත වෙනවා. පිළිතුරු කිසිවක් නැහැ. හොටලේ අමුත්තෝ ජලය ගැන කම්ප්ලේන් කරනවා. රස අමුතුයි, වර්ණය වෙනස්, අමුතු ගන්ධයක් තියෙනවා කියලා. කාර්ය මණ්ඩලයේ ගොඩනැගිල්ල උඩ තිබු වතුර ටැංකිය පරීක්ෂා කරනවා. ඔවුන්ට හමු වෙන්නේ හොරිෆයින් දෙයක්. වතුර ටැංකිය ඇතුලේ එලිසා ලෑම්ගේ මල සිරුර. මේ සොයා ගැනීමත් අලුත් ප්‍රශ්න ගෙනෙනවා. රූෆ් ඩෝස් ලොක් සහ අලාම් එකක් තියෙනවා. ටැංකියේ පියනේ අධික බර සහ එය විවෘත කිරීම ඇති අපහසුව. වෙන කවුරු හරි සම්බන්ධව එවිඩන්ස් කිසිවක් නැහැ. නිලධාරී නෑගේ මරණය අහම්බෙන් සිදු වූ දියේ ගිලීමක් ලෙස තීරණය කළ අතර එය මානසික සෞඛ්‍ය ගැටලු සමග සම්බන්ධ විය හැකි බව තීරණය කළා. නමුත් බොහෝ දෙනාට ඒ එක්ස්ප්ලනේෂන් එක පැහැදිලි නැහැ. කාලයත් එක්ක කවුන්ට්ලස් තියරීස් පැතිරෙනවා. කවුරු හරි බිලීව් කරනවා ඇයව කවුරු හරි ලූබැඳ තිබුණා කියලා. වෙන කවුරු පැරනෝමල් ඉන්වෝල්ව් වෙලා හොටෙල් ඩාර්ක් පාස්ට් එකට සම්බන්ධයි කියලා හිතනවා. කොන්ස්පිරසි තියරීසුත් ඇත. නමුත් අදටත් කිසි තියරි එකක් සනාථ වෙලා නැහැ. එලිසා ලෑම්ගේ කතාව අදටත් අන්තර්ජාලයේ අභිරහස් භයානකම මිස්ට්‍රි එකක්. කුඩා කාන්තාවක්, හොන්ටිං වීඩියෝ එකක් සහ පිළිතුරු නැති ප්‍රශ්නයක්. ඔබ හිතන්නේ ඇය සමග කවුරුන් හෝ සිටින්නේ නැද්ද? නැතහොත් වෙන කෙනෙකුගෙන් ඉන්වෝල්ව්මන්ට් තිබුණාද? කමෙන්ට් වලින් කියන්න සහ මේ වගේ රියල් ට්‍රූ ක්‍රයිම් ස්ටෝරීස් තවත් බලන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න.